බලන්නකො ගොමස් මල්ලි වෙලා තියෙන්නේ. ඇයි මොකද්ද වෙලා තියෙන්නේ? අමායනන්ගේ ස්කූටරේ නැති වෙලා. අද උදේ මාතුම් පාප්පලා කඩේ ළඟ ස්කූටර් එක නතර කරලා කඩේට ගිහින් තියෙනවා. එළියට ඇවිත් බලනකොට ස්කූටරේ නැහැ. ඒ ස්කූටර් එක නම් නැති වෙන එකමයි හොඳ. පෙරේද හවස මගේ ඇඟටම කැපුවනේ. තව ඩිංගෙන් මං යට වෙනවා. පාරේ පයින් යනකොට දකුණු පැත්තෙන් යන්න මල්ලි. දකුණු පැත්තෙන් කියන්නේ මම හිටියේ හන්දිය පහක් එකේ. බංකුවක් උඩ පොතක් බල. එහෙමද? ඇතින් කවුද මන්ද කෑ ගහගෙන ඉන්න සද්දයක් ඇහුණා. මම ඉතින් වැඩි ගණන් ගන්න ගියේ නෑ. මම පාක් එක මැදනේ හිටියේ. එක පාරටම ඩෝන් වල සද්දයක් ඇහුණා. මම බලනකොට අමායක්ක බංකුව ළඟ. පොත කොහේ ගියාද දන්නේ නෑ. තාම හම්බුනේ නෑ. යමුකෝ එහෙනම් ස්කූටරේ හොයන්න. ගිය සතියේ සුමනේ මාමත් ඇවිල්ලා කිව්වා අමායනන්ගේ යාවත් හප්පන්න හැදුවා කියලා. මම රේණුකා ආන්ටිට කතා කරලා කිව්වා. මෙන්න බයික් රෝද පාරක් තියෙනවා. මේ පාරේ ගිහිල්ලා බලමු. මම මේ ටිකේ පොඩ්ඩක් විවරම් කරලා බලන්නම්. සමන්තයි මේ පාරේ බයික් කීයක් විතර තියෙනවද? මේ පාරේ බයික් 3යිනේ මල්ලි තියෙන්නේ. අද ස්කූටර් එකක් එහෙම මේ පැත්තට ගියාද? ස්කූටර් පදින කවුරුත් මේ ලේන් එකේ නෑ මල්ලි. මොකද ස්කූටර් සර්වර් එකක්වත් කරනවද? අමායනන්ගේ ස්කූටර් එක නැති වෙලා. එහෙමද? කවුරු කළත් ඒක නම් හොඳ වැඩක් හැබැයි. එහෙනම් අපි ගිහලා එන්නම් අයියේ. කමලක්කත් ඊයවස කෝල් කරලා කිව්වා අමායනන්ගේ යාළුවගේ පූසාව හප්පන්න හැදුවා කියලා. ඒ පැත්තට පොඩ්ඩක් ගිහින් බලමු. කීයට විතරද අක්කේ සිද්ධිය වුණේ? ඊයේ හවස 6ට විතර. මං චූම්පාන් එකෙන් ෂෝටිස් ටික අරගෙන ගෙදරට ආවා. තප්පර 10ක් ගියේ නෑ ඉස්සරහා පැත්තෙන් විශාල සද්දයක් ඇහුණා. අපේ හිටියා කෑ ගහගෙන ඉන්නකොට කිව්වා. ගෙදර හදන සත්තුන්ව පාරට යවන්න එපා අක්කේ. ඇක්සිඩන්ට් සිද්ධ වෙන්න සත්තු පාරට යන එකත් ගොඩක් බලපානවා. ඒක හරි මල්ලි. ඒ වුණාට අපේ කෙටියා හිටියේ මිදුලේ. මල් පාත්තිය ළඟ. චීස් බර්ගර් කෑල්ලක් කන ගමන් හිටියේ. මම හැරිලා බලනකොට අමාය දුව මල් පාත්තිය උඩ වැටිලා හිටියා. ස්කූටර් එක මෙන්න මේ ගහේ තිබ්බල තිබුණේ. වේගෙ වැඩි වෙනව නේද? අයියෝ අදත් කන්ට්‍රෝල් නෑ. පාර මැදින් අයින් වෙන්න. බ්‍රේක් නෑ. අයින් වෙන්න. පාහත්ති පුතාරේ අද මං ඉවරයි. අයියෝ කොහෙටද ආවන්නේ? පාර මැදින් අයින් වෙලා යන්නේ. අයියෝ මාතු පාත්තේ පුදු අම්මෝ මොකද උනේ? මවල් වෙලා නේද? කීයද වෙලාව? කාගේද මේ මල් වත්ත? හරි මාගේ කෑලු ළමෙක් හැදෙන විදිය. ටිකක් විතර ඔළුවත් කරකිනවා වගේ. කමලක්කේ කොහෙන්දලද මේ එන්නේ? මට මතක නෑ ආන්ටි. කමල ආන්ටි නිල් පාට ස්කූටර් එකක් එහෙම දැක්කද? ෆිනෑන්ස් එකකින් ස්කූටර් ඉස්සුවද දන්නේ නැහැ. මං ඇහුවා. පේමන්ට් ඔක්කොම සෙටල් කරලා තියෙන්නේ කියලා කිව්වා. තව කවුද අයියා අමායක්කගේ ස්කූටර් එක ගැන කම්ප්ලේන් කරේ? ගොඩක් කට්ටිය කම්ප්ලේන් කරලා තිබුණා. හැබැයි මේ දවස් දෙකේ කම්ප්ලේන් කරේ සුමනේ මාමයි කමලක්කයි. මහතුන් බාප්පලාගේ කඩේ ළඟ CCTV නැද්ද? දෙකක් තියෙනවා. දෙකේම මදේ නෑ කවර් එක විතරයි තියෙන්නේ. අපි පොඩ්ඩක් අමායක්කව හම්බ වෙලා බලමු. අනේ අයියේ ස්කූටර් එක හම්බ වුණාද? නෑ තාම හම්බ වුණේ නෑ. අනේ මගේ ස්කූටර් එක කවුද අප්පා අරගෙන ගියේ? අමායක්කේ ඔයා කීයට විතරද මහතුන් බාප්පලා කඩේට ගියේ? උදේ 10ට විතර. මම මහතුන් බාප්පලා කඩේ ඉස්සරහින් ස්කූටර් එක නවත්තලා ඇතුළට ගියා. ඒ බොන්න බිස්කට් පැකට් එකක් ගත්තා. තව රටකජු පැකට් දෙකකුත් ගත්තා. අරන් එළියට එනකොට අනේ මගේ ස්කූටර් එක. ඒක කවුද අරන් ගිහිල්ලා? යතුරු බයික් එකේ තියලාද ගියේ? ඔව් ඉක්මනට එන නිසා යතුරු තියලා ගියේ. තව කවුද කඩේ ළඟ එළියේ හිටියේ? කවුරුත් හිටියේ නෑ. හැබැයි මං එළියට ඇවිල්ලා බයික් එක හොයනකොට තරිඳු මල්ලි දසුන් මල්ලි දෙන්න hina වෙවි හිටියා. කොට්ටම්බ ගහ යට. එහෙමද? කඩේ ඇතුළේ ඉද්දි එළියෙන් සද්ද බද්ද මුකුත් ඇහුන්නේ නැද්ද? කඩේ ඇතුලේ ආයු තපරලා හිලා මේජු තපරලා හිලා සින්දු
එළියෙන් කිසිම සද්දයක් ඇතුළට ඇහුනේ නෑ. තනිදු මල්ලි අද උදේ අමාය අක්කාගේ ස්කූටරේ දැක්කද? අමාය අක්කගේද කියලා නම් හරියටම දන්නේ නෑ. මායි දසුනුයි මෙතනට වෙලා දාංගතක් ඇත ඉන්නකොට මෙතනින් ස්කූටර් එකක් නම් ගියා. මොන පාටද? නිල් පාටයි. හරියටම හරි. කොහෙටද ගියේ? මේ පැත්තට කෙලින්ම ගියේ. කවුද ඒක අරන් ගියේ? කවුරුත් නෑ. කවුරුත් නැහැ? ඔව් ඒකේ කවුරුත් හිටියේ නෑ. එහෙම කොහොමද වෙන්නේ? ඒක තමයි. ඒක දැකලා අපි දෙන්නට හොඳටම hina ගියා. ස්කූටරේ කෙලින්ම දිගටම ගියා. ආහා මේ තියෙන ස්කූටරේ රෝද පාරවල්. හැබැයි මේ රෝද පාරවල් කුඹුර ළඟින් නතර වෙනවා. ඒත් කුඹුර බයික් එක නෑනේ. මේ කුඹුර කාගේද නිශාන්ත අයියේ? සිරියාවති ආච්චිලාගේ කුඹුරනේ මේක. අපි ඒ පැත්තට පොඩක් ගිහින් බලමු. ආච්චා මේ අද උදේ කුඹුර පැත්තට ගියාද? ඔව් ළමයෝ. උදේම කුඹුරට ගිහින් ඇවිල්ලා දැන් මේ තේ කහට ටිකක් බිව්වා විතරයි. මොකෝ මේ තකහනියම. ආච්චා මේ කුඹුරේ උදේ බයික් එකක් එහෙම වැටිලා තිබුණාද? පාර පැත්තට වෙන්න තියෙන අඹ ගහ ළඟ. ඔව්. මෝටර් බයිසිකලයක් හරි මොකක් හරි තිබුණා කියලා උදේ උපාලි පුතා කිව්වා. කොහෙන්ද උපාලි අයියා? ඔය කඩේ පැත්තට ගියේ. දැන් එයි. ආහා මේ තියෙන්නේ බඩු. ආග්‍රාම සේවක මහත්තයා. මම දැන් මේ පැත්තට යන්න කියලා ඇදුවා විතරයි. උදේ කුඹුරේ තිබිලා මම මේක අරන් තිබ්බේ. අයිතිකාරයා කවුද කියලා නම් දන්නේ නැහැ. ඕක රෙණුකාන්ට කිව්ව අමාය නංගිගේ. අද උදේ ඉඳන් අපි දෙන්න මේ හොය හොය ඇවිදිනවා. මං ඒත් බැලුවා අයිතිකාරයා අයි මේක අරන් ගියේ නැත්තේ කියලා. හරි හරි. එහෙනම් ගොඩක් ස්තුතියි අයියේ. අපි ගිහින් ඉන්නම්. අච්චා අපි යනවා. හොඳයි ළමයෝ. අමායක්කේ මෙන්න ඔයාගේ වණ්ඩිය. පාරේ යනකොට ටිකක් පරිස්සමින් ගියා නම් තමයි හොඳ. මං පරිස්සමින් යන්නේ. වැඩි හොඳට කියලා මං පාර අයිනෙන්මයි යන්නේ. පාර අයිනෙන් යන්න එපා. අයිනෙන් යන්නේ මිනිස්සුනේ. පාරේ වම් පැත්තේ ලේන් එකකින් යන්න. අනේ මේ මං බයික් පදින්න දන්නේ නැහැ කියලා හිතුවේ. මං දන්නවා හොඳට. ළඟදිම ලර්නර්ස්ෙකුත් දාන්න හිතන් ඉන්නේ. එහෙනම් මං ගිහින් එන්න මල්ලි. බයිසිකලේ හරව ගන්නත් වෙයි. අමායක්ක ලර්නර්ස් එකක් එහෙම දැම්මොත් ගමේ පාර ලොකු කරන්න වෙනවා. කොකටත් රෙණුකාන්ටට කියලා තියන්න ඕනේ. මොකක්ද මේ සද්දේ? බ්‍රේක් නැති ලොරියක සද්දයක් වගේ. හුටා මේ පැත්තට නේද එන්නේ? අපි ඉවරයි. අනේ පාරේ ඉඳලා අයින් වෙන්න. පාර මෙතෙන් අයින් වෙන්න. කොන්න කිව්වේ නෑ කියන්නේ පා. බුදුම්මෝ. නිශාන්ත අයියේ ඔයා කොහෙද? මල්ලි මම මෙහෙ වහල උඩ. ඔයා කොයි වෙලේද වහලට නැග්ගේ? මටත් හිතාගන්න බෑ. එකපාරටම මාව මෙතනට විසි වුණා. මගේ කොන්දත් එක්ක රිදෙනවා. මල්ලිට ආබාධයක් නැද්ද? මගේ තොලුව පොඩ්ඩක් කැරකෙනවා වගේ. මොකක්ද උනේ ඇත්තටම? පිටසක්කල යානාවක් වගේ එකක් නේද ආවේ? අයියට පහළට බහින්න උදව්වක් ඕනේද? නෑ මල්ලි මේක අපේ ගෙදර. ගෙදරටම විසි වෙලා. මල්ලි එනම් පරිස්සමෙන් ගෙදර යන්න. මොකක්ද උනේ මේ? කිසිම දෙයක් මතක් වෙන්නේ නෑනේ. පාරායිනේ හිටිය මතකයි. මොකක් හරි වාහනයක් ආවා. පියාඹන පීරිසයක් වගේ එකක් තමයි.